ආයිබෝන් ඉතින් අදත් ගවේෂණයෙන් ඔබට අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම අදත් අපි කතා කරන්න යන්නේ සුවිශේෂී වූ කරුණක් ගැන. ඉතින් මේ සුවිශේෂී වූ කරුණ ගැන දැනගන්න රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසානයේ තෙක්. කොරියානු ආහාර මේ වන විට ලෝකයේම කතා බහට ලක්ව ඇති බව ඔබ දන්නවාද? කොරියන් ඩ්‍රාමා වගේම මේ කොරියානු ආහාර සංස්කෘතියත් දැන් ඉතාමත් ජනප්‍රියයි. කොරියන් ෆුඩ් කියන්නේ සාම්ප්‍රදායික කොරියානු ආහාරවල සිට වර්තමානයේ කොරියානුවන් එදින්දා පරිභෝජනය කරන රසවත් වීදී ආහාර දක්වා විහිදෙන පුළුල් පරාසයක්. මෙන්න මේ කියන කොරියන් ෆුඩ් අතරින් ලෝකයේ ආකර්ෂණය කරගත් ප්‍රධාන ආහාර පහක් සහ ඒවායේ විශේෂත්ව ගැන දෙන්න අපි කතා කරමු. කිම්චි පැසවන ලද ගෝවා සහ විවිධ එළවලු මිශ්‍ර සාධන ලද මෙය කොරියානු ආහාර වේලක ප්‍රධාන අංගයයි. සෞඛ්‍ය සම්පන්න බවින් ඉහළයි. බිබිම්බබ් මේ බත් විවිධ වර්ණවත් එළවලු මස් වර්ග සාමාන්‍යයෙන් හරක් මස් බිත්තර සහ ගොජ්ජුන් නැමැති කොරියානු මිරිස් සෝස් මිශ්‍ර කර කෑමට ගන්න ආහාරයක්. කොරියානු ෆ්‍රයිඩ් චිකන් සාමාන්‍ය ෆ්‍රයිඩ් චිකන් වලට වඩා දෙවරක් බැදීම නිසා පිටතින් අධික ලෙස හැපෙන සුළු බවක් මේට ලැබෙනවා. විවිධ සෝස් වර්ග සමග මෙය ඉතා ජනප්‍රිය වීදී ආහාරයක්. බුල්ගෝගි සෝයා සෝස් තලතෙල් සුදුලූණි වැනි දේ යොදා සාදන ලද පෙන්ඩ සහ සැර මිශ්‍ර මරිනේඩ් එකක ඒ කියන්නේ සෝස් මිශ්‍රණයක මරිනේඩඩ් කළ තුනී හරක් මස් තීරු පුරුස්සා සකස් කරන ආහාරයක්. ටොක්ටොක්කි මේවා සෝස් එකක තම්බාගත් මෘදු සිලින්ඩරාකාර සහල් කේක්. ගෝචුජං සෝස් එකේ පැණි රස සහ සැර මිශ්‍ර වීම නිසා එය ශනිකව රස විඳිය හැකි ආහාරයක්. දැන් අපි බලමු මේ ආහාර වර්ග ලෝක ව්‍යාප්ත වීමට හේතු මොනවද කියලා. කොරියන් ඩ්‍රාමා ජනප්‍රිය වීමත් සමගම ඒවායෙන් නිතර දකින මෙම ආහාර ලෝකයේ මිනිසුන් අත්දැක බලන්නට ආශාවක් ඇති කළා. YouTube සහ සමාජ මාධ්‍ය හරහා මෙම ආහාර වට්ටෝරු ඉක්මනින් වෛරල් වුණා. සෞඛ්‍යයට හිතකර කිම්චි වැනි ආහාර වලින් ලැබෙන ප්‍රතිලාභය ගැන අවධානය යොමු වීමත් මිශ්‍ර කිරීමෙන් සකසන බිබිම්බප් වැනි ආහාරවල සෞන්දර්යයත් ගෝලීය වශයෙන් ඉතා ආකර්ශනීය වී තිබෙනවා. ඕගොල්ලෝ දැනටම කොරියානු ආහාර රස විඳ තිබෙනවාද? නැතිනම් මේ අතරින් ඔබ අත්හදා බැලීමට කැමති ආහාර වර්ගය මොකක්ද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරලා like කරලා share කරන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.